හායි කොහමද හැමෝටම එන්න රස කෑමක් හදමු. ඉතින් මම අද මෙන්න මේ ස්පැගටි එක තමයි හදාගන්න යන්නේ. අද රෑට කන තමයි මම මේක හදන්නේ. ඉතින් මම වතුර එකක් ලිපේ තිබ්බා ඒක උණු වෙන්න. මම මෙන්න මේකට නිවිති දාගන්නවා පෝෂණය ටික වැඩි වෙන බබා නිසා. ඒක බබාගේ ගහකින් තමයි මම කඩාගත්තේ. ඉතින් මම නිවිති ටික මෙන්න මේ විදිහට තැම්බෙන්න දානවා. මම මේක කඩන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. එහෙමම තැම්බෙන්න දානවා. මේ භාජනයට. ඉතින් මම මේකට අද ගන්න මෙන්න මේ දේවල් ටික. මම මේකේ තියෙනවා ලුණු, ඊට පස්සේ රම්ප කරබිත ටිකක් දානවා, නිවිති ටිකක් දානවා, සුදු ලුණු දානවා, චිකන් දානවා, ඊට පස්සේ චීස් ටිකක් ඇඩ් කරනවා. ඔය ටික තමයි මම එකට දාගන්නේ. මෙන්න මේ දේවල් ටික විතරයි දාගන්නේ. ඉතින් දැන් ලිපේ වතුර එක උණු වෙනවා. මම එකට ස්පැගටි ටික දාලා තියෙන්නේ. දැන් ඒ ටික තැම්බෙන්න දීලා මම ඒකට ඕනේ කරන සෝස් එක හදාගන්න යන්නේ. මේ කපලා තියෙන දේවල් ටික දාලා. ඉතින් මෙන්න මේ විදිහට මම පොල් තෙල් ටිකක් දානවා පෑන් එකට. ඉතින් පොල් තෙල් මම ටිකක් වෙන දැම්මේ මොකද චිකන් ටික බැදෙන්න දානවා මම ඒකට. ඒ චිකන් ටික බැදෙනකොට ඉබේම චිකන් වල තෙල් ගතියක් හැදෙනවා. ඒ නිසා චිකන් වලින් එන තෙල් එක නිසා මම ඒකට දාන්නේ පොඩ්ඩයි තෙල්. ඉතින් මම මෙන්න මේ විදිහට චිකන් ටික ඒකට දාගෙන හොඳට ඒක මේ ආකාරයට බැද ගන්නයි යන්නේ. මම වෙන මොකුත් ඒකට දාන්නේ නැහැ. ලුණු එක හයි විතරයි දාන්නේ. ගෙවල් වල බබාලා ඉන්න අම්මලා දන්නවා අපේ විදියට ඒගොල්ලෝ කන්න හුරු කරනකොට අපි ඒගොල්ලෝ විදියට කන එක හොඳයි කියලා. ඉතින් අපිත් ගොඩාක් වෙලාවට මිරිස් ಜಾති කට් කරලා තමයි කෑම යන්නේ. මොකද බබාට දෙන්න පුළුවන් වෙන්නේ නැත්නම් මට තාත්තට එකයි බබාට එකයි හදන්න වෙන නිසා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක කොහොමද ෆ්‍රයි වෙද්දි කියලා චිකන් එක. මම දැන් ඔය දාගත්තේ හදිකුයි ලුණු ටිකකුයි විතරයි. ඒ ටික දාලා මම කහයි ලුණු ටිකක් දාලා චිකන් එකට ඇති වෙන ලුණු දාන්න. දාලා ඉවර වෙලා ගොඩාක් දාන්න පටු චිකන් වල ලුණු වැඩි වෙනවා. දැන් මම ස්පැගටි එක තැම්බෙනවාද කියලා බලුවා. ඒකත් තැම්බෙන ගමන් කියන්නේ. මම දැන් මේකට දානවා ලුණු ටිකයි සුදු ලුණු ටිකයි රම්පේ කරපිංච ටිකයි. ඒ ටික මම රම්පේ කරපිංච ටිකක් දාන්නේ. ඔන්න හිතන් තියෙන්නේ කන්න පුළුවන් සුවඳක් වෙනවා. එතකොට ස්පැගටි එකේ ඒ නිසා දැන් මට ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න ඕගොල්ලෝ ස්පැගටි හදන රස විදි හැබැයි බබාලට කන්න දෙන්න පුළුවන් වෙන විදියට. එතකොට දැවිල්ල නැති රස ස්පැගටි රෙසිපීස් තියෙනවා නම් මට කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න මේ වීඩියෝ එක යටි. ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි අර ලුණුයි සුදු ලුණුයි එතකොට චිකන් ටික රම්පේ කරපිංච ටික දැම්මහම බැදීගෙන එන්නේ. දැන් මම ඒකට ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. මම ස්පැගටි ටික තැම්බෙන තිබ්බ වතුර ටිකක් දැම්මා. දාලා ඉවර වෙලා චීස් ටික ඒකේ හොඳට දිය වෙන්න දෙනවා. චීස් ටික දිය වුණාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන නම් ඒ වතුර වෙනුවට පොඩ්ඩක් ෆ්‍රෙෂ් මිල්ක් දාගන්න පුළුවන්. මට ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බේ නැති හින්දා අද මම තඹපු වතුර ටිකක් ඇඩ් කරා. ඉතින් මම දැන් ස්පැගටි ටික තෙත අයින් කරලා වතුර ටික අයින් කර අරගත්තා. දැන් මම කරන්නේ අර සෝස් එකට හදාගත්ත චිකන් ග්‍රේවි ටිකයි ස්පැගටි ටිකයි එකට මික්ස් කරනවා. ඒ දෙක එකට මික්ස් කරන තමයි ගොඩාක් රස. ඉතින් මෙන්න මේ විදිහට අර වතුර ගතිය ටිකක් අඩු වෙනකන් මම හොඳට මේක මික්ස් කරගන්නවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක මික්ස් කරාට පස්සේ වෙනම තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේක හොඳට හරි රසයි. ගෑවිච්ච වෙන කන්න පුළුවන් විදිහට හරි රසයි. මම ගෙදර හදාගත්ත චිලි පේස්ට් එකක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේක කන්නේ. ඒකත් එක්ක මම අද මේක කනවා. ඔයගොල්ලන්ට චිලි පේස්ට් රෙසිපි එක ඕන නම් මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් විදියට. ඉතින් මෙන්න මේක අන්තිමට හදාගත්තාම ඔන්න ඔම තමයි තියෙන්නේ. නම් හැමෝටම ජය වේවා. අදට එච්චරයි.